ඔයාට දැනටම ටින් නම්බර් එකක් තියෙනවද කියලා ඔයා කොහොමද දැනගන්නේ? සමහරක් අවස්ථාවලදී ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ඔයාගේ නමට ටින් අංකයක් ජෙනරේට් කරන අවස්ථා තියෙනවා ඔයාගේ බැංකු ඩීටේල්ස් වලට අනුව. ඒ වගේ අවස්ථාවක ඔයා ටින් නම්බර් එකක් ඉල්ලුම් කළොත් ඔයාට ලැබෙන්නේ පින් අංකයක් විතරයි. පින් අංකයක් විතරක් ලැබිච්ච කෙනෙක්ට පුළුවන් ඔයාට ටින් අංකයක් තියෙනවද කියලා බලන්න මෙන්න මේ process එකට ගියොත්. ඔයාලා ටින් අංකයක් තාම ලබාගෙන නැත්නම් ඔයාට පුළුවන් මේ ඉහළින් පෙන්නන කාඩ් එකෙන් ගිහිලා ඒ වීඩියෝ එක බලලා ඔයාට ටින් නම්බර් එකක් ලබා ගන්න. ඔයාට දැනටම ටින් අංකයක් තියෙනවද කියලා බලන්න ඔයා කරන්න ඕන ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකෙන් සර්ච් කරන්න ඕන www.irdgov කියන වෙබ්සයිට් එකට ඔයා යන්න ඕන. එතකොට ඔයාට මෙන්න මේ වගේ ලින්ක් එකක් බලා ගන්න පුළුවන් ඉහළින්ම. මෙන්න මේ ලින්ක් එක ඔයා ක්ලික් කරන්න ඕන. එතකොට ඔයා මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මෙතෙන්දී ඔයාට භාෂාව තෝරන්න එනවා. ඔයා මෙතනින් ඔයාට කැමති භාෂාවක් තෝරන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි, දෙමළ කියලා තියෙනවා. මම මෙතන සිංහල කියන එක තෝරනවා. එතකොට ඔයා මෙන්න මේ විදිහට IRD වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට එනවා. මෙතන තියෙනවා කොනෙන්ම e-service කියලා නැත්නම් e-සේවාවන් කියලා තියෙනවා සිංහලෙන් නම්. මෙන්න මේකේ තුන්වෙනියට තියෙනවා e-සේවාවන් වෙත පිවිසෙන්න කියලා. මෙන්න මේක ඔයා ක්ලික් කරන්න ඕන. එතකොට ඔයා මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මෙන්න මෙතන දෙවෙනියට තියෙනවා ලියාපදිංචි කිරීම සත්‍යතාව තහවුරු කිරීම කියලා. මෙන්න මෙතන ඔයා ක්ලික් කරන්න ඕන. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මෙන්න මෙතනදී ඔයා සිලෙක්ට් කරන්න ඕන verify IRD information කියන තැන verify registration කියන එක ඔයා ක්ලික් කරන්න ඕන. එතකොට ඔයා මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතන ID type කියන තැන ඔයාගේ passport හරි නැත්නම් NIC හරි ඔයාලට select කරන්න පුළුවන්. මෙතන මම NIC කියලා තියලා entry ID කියන තැන ඔයාගේ ID number එක enter කරන්න ඕන. මම මේ විදිහට මගේ ID number එක enter කරලා පහතින් තියෙන capture code එක ඔයා enter කරන්න ඕන. ඒක enter කරලා ඉවරලා මෙතන search කියන button එක ඔයා click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ message එකක් එනවා. You are already registered with Inland Revenue Department කියලා. ඉතින් මෙන්න මේ විදිහට එනවා නම් ඔයා දැන්ටමත් රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඔයාට දැන්ටමත් ටින් අංකයක් තියෙන එක තමයි මේන් අදහස් කරන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා නම් you are not registered with the Inland Revenue Department yet කියලා එනවා නම් ඔයා තාමත් ඒ සඳහා රෙජිස්ටර් වෙලා නැහැ කියලා කියන්නේ. එතකොට ඔයාට පුළුවන් ටින් නම්බර් එකක් සඳහා රික්වෙස්ට් කරන්න. ඉතින් ඒ සඳහා කොහොමද ඉල්ලුම් කරන්න කියලා ඔයාට පුළුවන් මේ ඉහළින් පෙන්වන කාඩ් එකෙන් ගිහලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. eBird Money subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.